ඔන්න අද ඉතින් කතා කරන්න යන්නේ පහුගිය දවස්වල ගොඩක් දෙනෙක් අතර කතා වුණ ටොක්සික් ආදරය ගැන ඩොක්ටර් හසින්ත හේවාවස ලස්සනට පැහැදිලි කරලා තියෙන හැටි ඔයාලත් එක්ක මෙතා ගන්න. එතුමා කියන විදියට ටොක්සික් බවට ආදරය කිරීමේදී වෙන්නේ සම්බන්ධතාවයක් ඇතුළත කෙනෙක් ඔබව දිගින් දිගටම රිදවනවා නම්, ඔබව නොසලකා හරිනවා නම්, වගේම මැනිපියුලේට් කරනවා නම්, ඔබේ නියමිත වටිනාකම ඔබට ලබන්න නොදේ නම් කල යුත්තේ කුමක්ද? සරලවම එම සම්බන්ධතාවයෙන් ඉවත් වීමයි. නමුත් මෙම තත්ත්වවලිනුත් ඔබට තමන්ගේ පාර්ට්නර්ට දරුණු වචනවලින් බැනවදිමින් කායිකව සහ මානසිකව පීඩනයක් ලබා දෙන විට පවා මිනිසුන්ගෙන් ගැලවී ඉවතට යාම වෙනුවට තව තවත් ඒ සම්බන්ධතාවයටම ආදරය කරන්නට පටන් ගැනීමයි. මෙහෙම වෙන්නේ ඇයි? It's just science. First one is the brain's reward addiction to unpredictable love. ඒ කියන්නේ අපේ මොලේ හැදිලා තියෙන්නේ නිතරම එක සමාන විදිහට ලැබෙන ආදරයට වඩා උස් පහත් වීම සහිත, ඒ කියන්නේ ප්‍රශ්න, සිනහව, කඳුළු අතර නිතර දෝලණය වෙන ආදරයකට ඇඩික්ට් වෙන විදිහට. ටොක්සික් මිනිස්සුන්ගේ තියෙන මූලිකම ලක්ෂණය තමයි වෙලාවකට පණ වගේ ආදරය කිරීම සහ තවත් වෙලාවක තමන්ගේ පාර්ට්නර්ව සම්පූර්ණයෙන්ම නිග්ලෙක්ට් කිරීම. මෙන්න මේ on against off against cycle එක විසින් අපේ ඔළුවේ තියෙන ඩොපමින් කියන කිමිකල් එක ට්‍රිගර් කරනවා. මේ ඩොපමින් ට්‍රිගර් කිරීම තමයි ඩ්‍රග් ඇඩික්ෂන් එකකදීත් වෙන්නේ. සරලවම කියනවා නම් මෙතනදී ඔයා කුඩුකාරයෙක් විදිහට තමයි හැසිරෙන්නේ. ඔයා ගැලවෙනව වෙනුව තව ටොක්සික් පාර්ට්නර්ට ඇඩික්ට් වෙනවා. දෙවෙනි කරුණ තමයි ට්‍රවුමා බොන්ඩින්. සයිකොලොජි වල කියන විදියට දිගින් දිගටම වේදනාව, දුක සහ ආතතිය දැනෙද්දී සම්බන්ධතාවයක් කැඩී යනව වෙනුවට තව ශක්තිමත් වෙනවලු. මේකට කියන්නේ ට්‍රවුමා බොන්ඩින් කියලා. කතාව වෙන්නේ මෙහෙමයි. ටොක්සික් පාර්ට්නර් දිගින් දිගටම මැනිපියුලේෂන්, neglect, criticism හරහා මානසිකව ඔයාව වටනවා. එහෙම කරන ගම සමහර අවස්ථාවලදී පිස්සුවෙන් වගේ ඔයාට ආදරේ දෙනවා. මට ඔයාව නැති කරගන්න බෑ මැනික. මං ඔයාට ලෝකෙටත් වඩා ආදරේ කියලාත් කියනවා. අන්න ඒ වෙලාවට ඔයාට මාරම රිලීෆ් එකක් එනවා. එතනදී ඔයාගේ මොළයට සමනල් ගැටිය වැටෙනවා. එයා හිතනවා වේදනාව මොහොතකට හරි සමනය වීම තමයි ආදරේ කියලා. තුන්වෙනි එක තමයි the role of ස්ට්‍රෙස් හෝමෝන්ස්. ටොක්සික් රිලේෂන්ෂිප් එකක් ඇතුළතදී නිතරම මානසික ආතතිය තියෙනවා. ආතතිය තියෙනවා කියන්නේම ඔයාගේ ඇඟ ඇතුලේ කෝර්ටිසෝල් කියන ස්ට්‍රෙස් එක බාරවින්න හෝමෝනය ඉහළ අගයක පවතිනවා. කාලයක් යද්දී අපි මේ කෝර්ටිසෝල් වලට ඇඩික්ට් වෙනවා කිව්වත් ඔයා විශ්වාස කරනවද? ඒ කියන්නේ මේ දුක ඇතුළත අමුතු කික් එකක් තියෙනවා කියලා අපි හිතනවා. කෝටිසෝල් නැතුව ඇඟට හරිම බෝරින් ගතියක් එනවා. ඉතින් කෝටිසෝල් අපිට ටොක්සික් රිලේෂන්ෂිප් එකෙන් ලැබෙන නිසා අපි ඒකටම ඇඩික්ට් වෙලා ඉන්නවා. හතරවෙනි එක තමයි cognitive biases. The mind tricks us into staying. සයිකොලොජියෙන් බයොලොජි වලට අමතරව මිනිස්සුන්ගේ ආකල්ප ටොක්සික් රිලේෂන්ෂිප් ඇතුලේ එල්ලිලා ඉන්නම බලපානවා. උදාහරණයක් විදියට ගත්තොත් කාලයත් එක්ක එයා වෙනස් වේවි. මගේ ආදරයත් එක්ක එයා හොඳ වේවි. මම දාලා ගියොත් එයාට කවුරුවත් නැති වේවි. මම අවුරුදු ගාණක් මෙතන හිටියා. දැන් හැරෙන්න බෑ. කතාව සරලයි. සමහර වෙලාවට ඔයත් ඔයාගේ යාළුවට බනිනව ටොක්සික් වෙලා ඇයි ඔයා උතනින් අයින් නොවෙන්නේ කියලා. දැන් ඔයා උත්තරේ දන්නවා. ඇත්තම කතාව ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිළිතුර දර්ශනිකයි. මෙතනින් අයින් වෙන එක සයිකොලොජිකල් වලට අනුව ප්ලෑන් කරලා කළ යුත්තක්. නැත්නම් අයින් වෙනව වෙනුවට තවත් ඇඩික්ට් වෙන එකයි වෙන්නේ. ඊළඟ කතාව තමයි මේ ලෝකෙ 100% ටොක්සික් මිනිස්සු නැහැ කියලා මම විශ්වාස කරනවා. මට ටොක්සික් කියලා දැනෙන මිනිස්සෙක්ව තව කෙනෙක්ට මාරම ලව්ලි කියලා දැනෙන්න පුළුවන්. ටොක්සික් වීම සාපේක්ෂයි. එකිනෙකට වෙනස් පර්සනැලිටි දෙක එකට ගැටෙන විට එන ප්‍රශ්නයක් විතරයි. ඉතින් අවසානයේදී කියන්න තියෙන්නේ උද්‍යානයේ කෙළවරේදී ඔබ අරිය යුතු දැසාවියේ තොරකර දක්වාම රැගෙන නොයන්න. ඩොක්ටර් හසින්ත හේවාපසම්ගේ උපුටා ගැනීමක්.